සිරිසේන මහත්මයා කෝටි 100ක රෝල්ස් රොයිස් එකක් පදිද්දී එයාගේ පුතා ලංකාවේ පාරවල් හොල්ලන්න පාවිච්චි කරන ලංකාවේ දරුණුම සුපර් කාර් එක මොකද්ද දන්නවද මචං? ඊ තමයි ලංකාවේ දැනට තියෙන වේගවත්ම සහ බලගතුම හයිපර් කාර් එක වෙන Ferrari SF90 Spider එක. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මේ වාහනය ගැන කිසිම දෙයක් නොදන්නවා වුණාට මේක Ferrari සමාගම හදපු ප්‍රථම plug-in hybrid all-wheel drive සුපිරි මැෂින් එකක්. මේකේ ඇතුලේ තියෙන 4.0 ලීටර් twin turbo V8 එන්ජිමයි ඉලෙක්ට්‍රික් මෝටර්ස් තුනයි එකතු වුණාම අශ්ව බල 1000ක ඇඟ කිලිපොලා යන දැවැන්ත ජවයක් මේකට ලැබෙනවා. තප්පර 2.5ක් වෙනි කෙටි කාලයකින් 0 ඉඳන් 100 දක්වා වේගවත් වෙන්න පුළුවන් මේ ස්පයිඩර් වර්ෂන් එකේ වහලය තප්පර 14කින් සම්පූර්ණයෙන්ම අරින්න පුළුවන් විදිහටයි නිපදවලා තියෙන්නේ. හැබැයි මචං ලංකාවේ වාහනවලට ගහන දාර ටැක්ස් සෙල්ලම නිසා මේ වගේ ලෝක මට්ටමේ සුපිරි ඉතාලි මැෂින් එකක් ලංකාවේ පාරකට බස්සන්න රුපියල් කෝටි 30 ගණනක දැවැන්ත මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඩඩ්ලි සිරිසේන මහත්මයාගේ රෝල්ස් රොයිස් ෆැන්ටම් එක තනිකරම මාලිගාවක් වගේ අති සුපිරි ලක්ෂරි වයිබ් එකක් දෙද්දී පුතා පදින මේ SF90 ස්පයිඩර් එකෙන් ලැබෙන්නේ ෆෝමියුලා 1 රේස් කාර් එකක වගේ දරුණු ට්‍රැක් පර්ෆෝමන්ස් එකක්. කොළඹ හයිවේ එකක වුණත් පැයට කිලෝමීටර් 340ක උපරිම වේගයකට යන්න පුළුවන් මේ බීස්ට් එක ලංකාවේ තාරුණ්‍යයට සල්ලි බලය එකතු වුණාම කරන්න පුළුවන් උපරිම සෙල්ලම පෙන්වන දරුණුම සලකුණක් කිව්වොත් නිවැරදි. ඉතින් ඔයාලා හිතන විදිහට ඩඩ්ලි සිරිසේන මහත්මයාගේ ලක්ෂරි රෝල්ස් රොයිස් එකද නැත්නම් පුතාගේ මේ දරුණු Ferrari SF90 එකද වැඩිපුරම ගැම්ම?